මේ වගේ බේරෙන බිස්කෝප් හොට් චොක්ලට් එකක් දීලා තියනවද? මේ කඩේ මම යන ගමන් දැක්කේ හරිම කියුට් පොඩි කඩයක්. ඒ වුණාට මේක රුපියල් 500යි. රසරන් නියමයි වගේ මම පෙන්නන්නම්. අපි ලොකු ගණන් දීලානේ මේ වගේ එකක් බොන්නේ. මේ බිස්කෝප් හොට් චොක්ලට් එකක් පළවෙනි පාර try කරන්න යන්නේ මට පෙන්න විදිහට උඩින් එක කණ්ඩත් පුළුවන් යටින් බොන්නත් පුළුවන් වගේ. මේ තියෙන්නේ බිස්කෝප්. wow රසයි. දන්නවනේ මේ බිස්කෝප් කියන්නේ මොකක්ද කියලා මේ viral cheese cake එකක් එක්ක අපි try කරලා බැලුවේ බිස්කෝප් එක. මේ ඒවෙන් හදන එකක්. මේ තියෙන්නේ මෙයාලගේ scoop cookies. මෙතන අලුත් කෑම જાති ගොඩක් තියෙනවා. මම කෑම જાති ගොඩක් try කරනවා. මම ඔයාලට පෙන්නන්න. හරිම cute shop එකක් මේක. අනිවාර්යෙන් මෙතනින් ඔයගොල්ලෝ try කරලා බලන්න ඕන. මොකද මේ වගේ business කරන අයට ඇත්තටම අපි අත දෙන්නම ඕන. wow රහයි. මෙතන තව කෑම තියෙනවා අපි try කරලා බලමු. හනි මේක ඔක්කොම try කරලා beverage එකක් මට දෙන්න රස්නේ සීතලයි දෙකම තියෙනවා hot and cool මේ තියෙන්නේ මෙයාලගේ mac and cheese එක විශ්වාස කරනවද රුපියල් 850යි වෙන්නේ දෙන්නෙක් විතර බෙදාගෙන කන්න පුළුවන් මේ wow ඒ cheese උතුරනවනේ cheese උතුරනවා අනික 850යි මට විශ්වාස කරන්නත් බෑ chicken piece එකක් කඩලා දෙනවා cheese රස හොඳට දැනෙනවා පොඩි ෂොප් එකක් ඒ වුණාට කෑම නම් සුපිරිම රසයි. ඔයාලත් ඇවිල්ලා මෙතනින් කාලා මෙයාලට සහයෝගය ලබා දෙන්න මේ පොඩි ෂොප් එක ලොකු ෂොප් එකක් බවට අපි පත් කරමු. මේ තියෙන්නේ මෙයාලගේ මෙනු එක. ඔයාලට brownies, waffles හැමදේම sweet item, dessert item ගන්න පුළුවන්. මේ තියෙන්නේ milk shake මෙනු එක. ඔයාලට රුපියල් 400 ඉඳන් milk shake ගන්න පුළුවන්. හරිම cute පොඩි කඩයක් වුණාට මෙනු එක නම් ලොකුයි හොඳේ. බණි මම පාස්තා කාලා තියෙනවා. මේක වගේ එකක් කෑවේ නෑ. බණි ඇත්තටම මාරම රහයි මේ. මේ අඩු ගානකට මේ වගේ හම්බ වෙනවා කියන්නේ පෝෂන් එක මේ වගේ මිනිසුන්ට ඇත්තටම හරියන්න ඕන මේ තියෙන්නේ කොරියන් චීස් බන් with chicken wings මේකේ ඇතුලේ චීස් තියෙනවා මේ අමුතු කෑම තියෙනවා මේ ෂොප් එකේ මේක හරිම soft ළමයි මේ තියෙන්නේ dead by chocolate කාලා මැරෙන්න තියෙන මේකට තියෙනවා brownies cookies strawberry chocolate ice cream ඔක්කොම දාලා හදලා තියෙන්නේ 950යි වෙන්නේ brownies මේ වගේ චොක්ලට් එකක් කාලා මැරෙන්න ඕන නම් බැල්ලම් පිටි චොකෝ චාම්ස් එකටවත් දෙන්න. මේ තියෙන්නේ මෙයාලගේ නටලා ෂේක් එක. මේක මට උනේ රුපියල් 860ක්. ඔය දීලා බලමු. මේ කඩේ නම තමයි බැල්ලම් පිටි තියෙන චොකෝ චාම්ස් එක. ඔයාලා බැල්ලම් පිටි ඉඳලා උඩුකඩ වත්තට යනවා නම් මෙන්න මේ චොකෝ චාම්ස් එකට ඇවිල්ලා අලුත් කෑම try කරන්න පුළුවන්. මොකද සමහර කෑම මම කාලත් නෑ. අමුතු කෑම මෙතන තියෙනවා අඩු ගානේ. නං ඉතින් බැල්ලම් පිටි චොකෝ චාම්ස් එකට ඇවිල්ලා ඔයගොල්ලෝ මේ කෑම try කරලා බලන්න. bye.